ආනන්ද මම මිනිසුන්ගෙන් ණයට දන් වැළඳුවේ දවස් 7යි. 7 වෙනි දවසේ අරහත්ත්වයටපත් වුණා. 8 වෙනි දවසේ වනයෙන් එළියට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ සොයාගෙන එනකොට භාග්‍යතුන් වහන්සේ ගෘකක් මුල වැඩ හිටියා. මම භාග්‍යතුන් වහන්සේට අසුන් ගන්න මගේ දෙපඩ සිවුර 4ට නමලා බිම එළුවා. ආනන්ද බුදුරජාණන් වහන්සේ ආසනේ අසුන් ගත්තා. අසුන් ඇරන් සිවුර මෙහෙම ස්පර්ශ කළා කියනවා කස්සප මේ සිවුර හරි සීනිදුයිනේ. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ පොරවගෙන හිටි පරණ සිවුරක්. දි รา ගිය සිවුරක්. ආය මහපු සිවුරක්. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ දෑත සිරසේ තියාගෙන කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා පිණිස ඔය සිවුර පිළිගන්නාසේක්වා. කස්සප ඔයාගේ දෙපට සිවුර මම ගත්තොත් එහෙම ඔයාට දෙපට සිවුරක් නැහනේ. එහෙම වුණොත් මගේ දෙපට සිවුර තමයි ඔබට පොරවන්න වෙන්නේ. හැබැයි කස්සප ඔබගේ සිවුර වගේ මගේ දෙපට සිවුර සිනිදු නැහැ. ගොරෝසුයි. කස්සප මේක ගොඩක් පරණයි. කස්සප මේක ඉරිලා තියෙන්නේ. මම ආයෙමත් මහපු සිවුරක් මේක. ස්වාමීනි ලස්සනට නාලා සුවඳ කරගෙන ඉන්න දුවෙකුට පුතෙකුට ලස්සන මල් කලඹක් ලැබෙනවා වගේ මං ওই සිවුර පිළිගන්නම්. මට දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ නැගී ඉඳලා බුදුරජාණන් වහන්සේගේ සිවුර ගලවලා මහා කස්සපයන් වහන්සේගේ අතේ තියලා මහා කස්සප මහරහතන් වහන්සේගේ දෙපට සිවුර අරන් පෙරෙව්වා. දෙවිවරු සාදුකාර පැවැත්තුවා. බුදු කෙනෙක් පොරවපු සිවුරක් ශ්‍රාවකයෙකුට ලැබුණා. බුදුරජාණන් වහන්සේ ওই සිවුර පාංශකුල සිවුර හදාගෙන සිවුරට රෙදි කෑල්ලක් මන්දි වෙලා සෝනෙන් රෙදි කෑල්ලක් ගන්නකොට ඒ රෙදි කෑල්ලේ පණුව ඉඳලා තියෙනවා. ඒ පණුව ටික ගසා හෙලවලා ඒ රෙදි කෑල්ල හොදලා සිවුර මහනකොට පොළව කම්පා වෙලා තියෙනවා. බුදු කෙනෙක් සිවුර හදන හැටි. ඒ සිවුර හදනකොට පොළව සෙලවුන සිවුර තමයි මහා කස්සප මහරහතන් වහන්සේට දුන්නේ. ඔය චීවර ධාතු එක නූලක් මං අද ඔබට පෙන්නුවොත් බුදුරජාණන් වහන්සේගේ පොරෝපු සිවුරේ මෙන්න එක නූල් පොටක් කියලා. ඒ නූල් පොට තැම්පත් කරලා සෑයක් හදන්න සුදුසුයිද නැද්ද? මහා කස්සප මහරහතන් වහන්සේ පොරෝපු ඒ බුද්ධ ජීවරේ මුල් කරගෙන ස්තූප කීයක් හදන්න පුළුවන්? ඒ සියලු චීවර ධාතුව පොරවගෙන මහා කස්සප මහරහතන් වහන්සේ වඩිනකොට දෙවියන් සහිත ලෝකයාට ඇවිදින මහා සෑයක් වගේ පෙනුණා කියනවා. මහා කස්සප මහරහතන් වහන්සේ මිහි පිට ඇවිදපු මහා සෑයක්. උන්වහන්සේ ඒ සිවුර උදේ පාන්දර පිණ්ඩපාතේ වඩින්නේ ඒ සිවුරට දන ගහලා වැඳලා තමයි මේ පිණ්ඩපාතේ වඩින්නේ සිවුර පොරවගෙන. කරට තමයි දාගන්න. භාවනා කරන්නේ ඒ සිවුර වැලේ තියෙන සිවුරට දන ගහලා වඳිනවා. වැඳලා ඉවර වෙලා තමයි මහා කස්සප මහරහතන් වහන්සේ භාවනා කරන්නේ. සෑම දවසකම රාත්‍රියේ හිස ළඟ තමයි සිවුර තියන්නේ.
ඒ සිවුරට වැඳලා තමයි සැතපෙන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේ ළඟ හැමදාම බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. බුදු පැවිදි වෙලා දවස් 7 ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟ හිටියා. පිරිනුවම් පානකල්. පිරිනුවම් පානකල්. මහා කස්සප මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට වන්දනා කිරීම සුළුපටු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මං කැමැති තාක් පළවෙනි ධ්‍යානයට සංවදිනවා. මේ කස්සපත් ඒ වගේ. මම කැමැති තාක් දෙවෙනි ධ්‍යානයට සංවදිනවා. මේ කස්සපත් ඒ වගේ. මං කැමැති තාක් තුන්වෙනි ධ්‍යානේ හතරවෙනි ධ්‍යානේ ආකාසානංචායතනේ විඥානංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ මේ කස්සපත් ඒ වගේ. මම කැමැති තාක් පෙර ජීවිත මට බලන්න පුළුවන්. මේ කස්සපටත් කැමැති තාක් පෙර ජීවිත බලන්න පුළුවන්. මං කැමැති තාක් අන් අයගේ හිත් බලන්න පුළුවන්. මේ කස්සපට කැමැති තාක් හිත් බලන්න පුළුවන්. මට කැමැති තාක් පුජ්‍යලයන්ගේ උපත චුතිය බලන්න පුළුවන්. කස්සපටත් ඒ වගේ බලන්න පුළුවන්. මං කැමැති තාක් 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. මට වගේම කස්සපටත් ඒ වගේ පුළුවන්. මං කෙලෙස් නැසලා අමානෙවනටපත් වුණ කෙනෙක්. මේ කස්සපත් ඒ වගේ කෙනෙක්.